හායි ඉතින් කට්ටිය කොහොමද? අද නිවාඩු දවසේ පොඩ්ඩක් එළියට ආවා ඇවිදින්න. මම අද ඇවිල්ලා ඉන්නේ මෙහි තියෙන පාක් එකකට. ඒ වගේම මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ කට්ටිය මට මැසේජ් දාලා තිබුණා Facebook එකට මේ රට ගැන පොඩි විස්තරයක් කරන්න, මේ රටට එන්නේ කොහොමද වගේ දේවල්. අපි ඒ ගැනත් කතා කරමු ඉස්සරහට යන ගමන්. මෙන්න මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ මේ පාක් එකේ. මාර ලස්සන පාක් එකක්. ගොඩක් අය එනවා අද සතිය දවසක් නිසා කට්ටිය අඩුයි ටිකක්. මෙහි ලස්සන ගෑනු ළමයි හැමත් ඉන්නවා කට්ටිය. මොකද මෙහි කෙල්ලෝ මාර ලස්සන ඇත්ත කතාවක් ඒක. මම ගොඩක් තැන්වල දැකලත් තියෙනවා. දැන් අපි ඇස් දෙකට එමත් දකින්නවනේ. මෙහි කෙල්ලෝ මාර ලස්සනයි අය. ඒක නිසා ඔයා අනිවාර්යෙන් මෙන්න ඇවිල්ලා අත්දැකීමක් ගන්න. ඒව වැඩක් නෑ. අපි වැදගත් විස්තර ටිකක් කතා කරමු. මේ රට ගැන විස්තර කරනවා නම් ඔයා මේ රටට එන්න ඕන ප්‍රධානම දෙයක් විදියට මම දකින්නේ මේක මම දකින දෙයක්. මේක සමහර විට හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. මොකද මම දකින දේ තමයි මේ රට තාම ලංකාව, ඉන්දියාව ඔය වගේ ආසියන් පැතිවලින් ඇවිල්ලා තාම විනාශ කරපු නැති රටවල්. මේ රටේ මිනිස්සු අපි ලංකාවේ කිව්වට පස්සේ අපිට මාර ආදරෙයි. ලංකාව ගැන, ලංකාවේ ආයුර්වේදය ගැන මෙහි මිනිස්සු ගොඩක් විස්තර දන්නවා. අපි ලංකාව කිව්වට පස්සේ මේ මිනිස්සු ගොඩක් ආදරෙයි අපිට. මම හිතනවා මම දකින ප්‍රධාන දෙයක් විදියට කියන්න පුළුවන්. මොකද මේ රට තාම අපි ලංකාවේ කිව්වට පස්සේ තැනක් තියෙනවා මෙහි. මම දකින ප්‍රධානම දේ තමයි ඒක. ඒ වගේම මම දකින අනිත් ප්‍රධානම දේ තමයි ඔයා බල්ගේරියාවට ආව කියමු. ආවට පස්සේ ඔයාට මේ රට සෙට් වෙන්නේ නැහැ. ඔයාට හරියන්නේ නැහැ මේ රට. හැමෝටම එක වගේ නෑනේ. ඔයාට මේ රට සෙට් වෙන්නේ නැත්නම් ඔයා මෙහි TRC එක හදාගත්තට පස්සේ ඔයාට තියෙන අනිත් යුරෝපයේ රටවල් 20 ගානටම යන්න පුළුවන්. 20 ගාන කියන්නේ ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය ඕන රටකට ඔයාට යන්න පුළුවන්. නීත්‍ය අනුකූල විදියට යන්න පුළුවන්. පනින්න දේවල් නෙමෙයි මං කියන්නේ. මොකද ඔයා එහෙම කරොත් ලංකාවෙන් ඉන්න කෙනෙක්ට තියෙන chance එක නැති වෙනවා. මම මුලින්ම කිව්වනේ තාම මේ රටවල් ලංකාව වගේ රටවල් වලින් ඇවිල්ලා ලංකාවේ නම නැති කරපු රටවල් නෙමෙයි. මෙහි මිනිස්සු හරි ආදරෙයි. ලංකාවේ මිනිස්සු ගැන විශ්වාසයක් තියෙනවා. ඔයාට මෙහි TRC එක හදාගත්තට පස්සේ මෙහි ඇවිල්ලා ඔයාට ඒ තියෙන රටවල් 20 ගානට යන්න පුළුවන්. ඒක තමයි මම දකින අනිත් දේ. මොකද රොමේනියාව, බල්ගේරියාව කියන රටවල් දෙකම 2025 ජනවාරි මාසේ ෂෙන්ගන් වුණා. ඊට කලින් ෂෙන්ගන් වුණේ නෑ. අපි එද්දිත් ෂෙන්ගන් වෙලා තිබුණේ නෑ මේ රටවල් දෙකම. ෂෙන්ගන් වුණා කියලා කට්ටිය පනින්න ගියෙත් නෑ. ඉන්න කට්ටිය ඉන්දියා. මෙතන මේ අංකල් කෙනෙක් ඕගන් එකක් ප්ලේ කරනවා. මේ අංකල් හරි ලස්සනට මේ වැඩේ කරනවා. මම දැන් දවස් ගාණක් මම දැක්ක මේක. අපි යමු ඉස්සරහට. අනිත් දේ තමයි ඔයා මෙහි ඇවිල්ලා අවුරුදු 5ක් ඉඳිය කියමු. ඔයා දැන් මෙහි වර්ක් කරලා අවුරුදු 5ක් ඉඳියට පස්සේ අනිත් යුරෝපයේ ෂෙන්ගන් උනේ නැති රටවල් වලට වඩා තියෙන විශේෂ දෙයක් මේ රටේ තියෙනවා. ඒක තමයි ඔයා PR එක. ඒ කියන්නේ ඔයා පර්මනන්ට් රෙසිඩන්ස් එක ඇප්ලයි කරද්දී ඔයාට භාෂාව ඕනේ නැහැ. ඔයා රොමේනියාවේ ඉන්න කෙනෙක් නම් දන්නවා ඇති. රොමේනියාවේ භාෂාව ඕන. භාෂාවේ ලෙවල් එකක් ඕන, ලැන්ග්වේජ් ලෙවල් එකක් PR එක ඇප්ලයි කරද්දී. මෙහෙ එහෙම එකක් නැහැ. භාෂාව ඕනේ නැහැ PR එක ඇප්ලයි කරද්දී. ඒ වගේ විශේෂ දේවල් ටිකක් තියෙනවා ඉතින් මෙහෙ. මොකද මම මේ YouTube channel එක කරන්න පටන් ගත්තෙත් ගොඩක් අය බල්ගේරියාව ගැන දන්නේ නැහැ. මොකද බල්ගේරියාව ගැන YouTube channel තිබුණෙත් නෑ. මම YouTube channel එකේ YouTube එකේ බැලුවා. මට YouTube channel set උනේ නෑ. විසිට් කරන්න ආපු අය කරපු පොඩි පොඩි වීඩියෝස් වගේක් තිබුණා. නැතුව වර්ක කෙනෙක්, ඒ කියන්නේ ජොබ් එකක් කරන කෙනෙක් කරන YouTube channel එකක් set උනේ නෑ මට. එහෙනම් අපි ඇවිදින ගමන් ටිකක් විස්තරත් කතා කරා. මම හිතනවා ඔයාට ටිකක් හරි පැහැදිලි වෙන්නේ නැති මේ රට ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේ රටට ඔයා ජොබ් එකක් කරන්න එන්නේ කොහොමද කියලා. ඒක ටිකක් දිග ප්‍රොසෙස් එකක්. අපි සෙට් එක 13 දෙනෙක් ආව මෙහි. ඒ 13 දෙනා ආපු ප්‍රොසෙස් එක මම ඔයාලට කියන්නම්. කවුරුවත් ඒජන්ට් කෙනෙක් රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මට පෞද්ගලික වගකීමක් ගන්න බෑ ඒක ගැන. මම ඔයාලට කියන්නම් කොහොමද ප්‍රොසෙස් එක කියලා මෙහාට එන්න ඕන. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ciao.